හැමදෙනාටම සුබ ජයග්‍රහණය සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා වූ සංගමයේ සියලුම ප්‍රවීණ එක්ස්පර්ට්ලා සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම චෙන්ඩලයි වූ සංගමයේ සභාපති අපේ මුස්ලිම් සර් මහතාතුමු සියලුම සම්මානය අතන්ගේ අවසරයි. ඒ වගේම දෙමව්පියනි ආදරණීය පුතේ මටත් ලොකු අවස්ථාවක් චෙන්ඩලයි වූ සංගමයේ දෙමව්පියන් නියෝජනය කරමින් මේ අවස්ථාවට සුභාසිංසන එකතු කරන්න ලැබීම ගැන ලොකු අභිමානයක් තියෙන සතුටක් තියෙනවා. ඉස්සෙල්ලාම කියනවා මට මේ වූසු ක්‍රීඩාව පිළිබඳව ලොකු ඇල්මක් ලොකු ආශාවක් ඇතිුනේ මට මගේ පුංචි කාලේ මේ සටන් කලාව එක හදාරන්න බැරි වුණාට මම පොඩි කාලේ රූපවාහිනියේ නරඹන සමහර මේ සටන් කලාව හා සම්බන්ධ ටෙලිනාට්‍ය සහ සමහර වැඩසටහන් දැකලා පොඩි කාලේ මට ලොකු ආසාවක් තිබුණා මේ සටන් කලාව මට ඉගෙන ගන්න ඕනේ කියලා. හැබැයි ප්‍රොෆෙසර් මට ඒ අවස්ථාව ලැබුණේ නැති හින්දා පොඩි කාලේ හිතාගත්ත කවදා හරි මම ලොකු වෙලා දරුවෝ හදලා මගේ ළමයි මේකට දානවා කියලා. ඉතින් අද තාත්තා කෙනෙක් විදිහට මට ගොඩක් සතුටුයි. මගේ පුතාලා දෙන්නම අද මේ වූසු සංගමේ ලොකු පුතා දේශයෙන් බවටපත් වෙලා පොඩි පුතා ඒ වගේම ජයග්‍රහණය ලැබමින් දෙදෙනාම බොහොම ඉහළ මට්ටමේ සමත්කම් දක්වමින් යන ගමනේදී තාත්තා කෙනෙක් වශයෙන් මට දැනෙන්නේ පුදුමාකාර අනතිමානීය ආඩම්බරයක්. මේ ඉන දෙපැත්තේ මේ අම්මලා තාත්තලා අපි හැමෝගෙම එකම අරමුණ රත්තරන් ඔය පුතේ ඔබේ අධ්‍යාපනය වගේම ඔබේ විනය මේ දරුවෝ වශයෙන් අපි කොහොමද සමාජගත කරන්නේ කියලා. ඉතින් ලංකාවේ පවතින ක්‍රීඩා විශාල ක්‍රීඩා ප්‍රමාණයක් තියෙනවා. ඒ සියලුම ක්‍රීඩා අතිශය වටින වැදගත් ක්‍රීඩා. හැබැයි මේ ක්‍රීඩා අතර මේ දෙපැත්තේ දෙමව්පියන් සහ මම ගොඩක් ආඩම්බර වෙනවා. ගොඩක් සතුටු වෙනවා. මම නිවැරදි තීරණයක් ගත්තා කියලා. ඒක තවත් සතුට ලැබුණේ මේ මිනිසුන් මොහොතකදී දැක්කෝ මේ මගේ දරුවට දැක්කෝ මේ ලස්සන ඒ ජව සම්පන්න ඒ ක්‍රීඩාවේ සෞඛ්‍යක දැක්කට පස්සේ තවත් සතුටුයි. ඊටත් වඩා සතුටුයි චෙන්ඩලයි වූසු සංගමයේ ආරම්භක ඊට වසර 7කට කලින් වගේ තමයි මම මේ දරුවත් එක්ක අපේ දරුවෝ දෙක සම්බන්ධ වෙන්නේ. එදා සිට අද දක්වා අපේ රුස්කිසර් ආපු ගමන ඇත්තටම අපිට හරි ආඩම්බරයක්. එකක් අපි ලකුණු විදිහට අපිට ආඩම්බරයක්. අනිත් එක ශ්‍රී ලාංකිකයන් විදිහට ආඩම්බරයක්. අපිට ආඩම්බරයක් තියෙනවා චෙන්ඩලයි වූසු සංගමයේ සමාජිකයන් ගැන. ඇත්තටම අද ඒ අවුරුදු 6 තුළ මම දැක්ක දේවල් එක්ක මට මම සාමාන්‍යයෙන් මගේ දරුවෝ සමාජගත කරන්නේ දෙසරයක් තුන්සරයක් ඉඳලා කොතෙන්ද දාන්නේ කොහාටද කරන්නේ කවුද ඇසුරු කරන්නේ මොකක්ද කරන්නේ මම මේ ඔක්කොම ටිකක් තාත්තා කෙනෙක් විදිහට හොයනවා. ඉතින් මට බය නැතුව කියන්න පුළුවන් ආදරණීය දුවනේ මට වඩා විශ්වාසයි නුස්තිස. ඒ තරම් මට ඉස්සෙල්ලා ලොකු විශ්වාසයක් තියෙන්නේ දරුවන්ගේ විනය තාත්තා කෙනෙක් විදිහට දරුවන්ගේ තාත්තා කෙනෙක් විදිහට ඒ වගේම තමයි ගුරුවරයෙක් විදිහට දරුවන්ගේ විනය හික්මීම ශික්ෂණය පුදුමාකාර විදිහට බලන ගුරුතුමෙක්. ඉතින් මම දරුවන්ගේ බලාපොරොත්තු වෙන වගේ දරුවෝ දෙන්නෙක් ජාත්‍යන්තර මට්ටමේ තරඟවල සහභාගී වෙලා තියෙනවා. ජාතික මට්ටමේ තරඟවල සහභාගී වෙලා ජයග්‍රහණ ලබා තියෙනවා. ඒක ලොකු ආඩම්බරයක්. ඒ ආඩම්බරයෙන් එහා ගියපු ආඩම්බරයක් තියෙන්නේ මට මගේ දරුවෝ දෙදෙනාගේ ඒ විනය හික්මීම ශික්ෂණය දිහා බැලුවම ඇත්තටම මට තාත්තා කෙනෙක් ලොකු ආඩම්බරයක්. මම හිතන්නේ මේ දෙපැත්තේ ඉන්න දෙමව්පියන්ට සාක්ෂිතරයි ඔබේ දරුවා කොයිතරම් හික්මීමකින් යුක්ත දරුවෙක් බවට පත් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ ජයග්‍රහණය මේ ආපු ගමනේ මුස්කිසර් මුලදී හිටියත් නිකම්ම ක්‍රීඩා උපදේශකයෙක් වශයෙන් පමණයි. හැබැයි අද එතුමා ආසියාතික මට්ටමේ අපේ රටට ආඩම්බරයක් වෙන ඔබේ ගුරුතුමා තාක්ෂ ඒ වගේම අභිමානවත් ගුරුතුමෙක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ගුරුතුමාට මේ උසුම්පත් ප්‍රසන්නාදී ඒ ආදරණීය බව ප්‍රකාශ කරයි කියලා. ඒ තරම් වටින අපිට දකුණට රටට වටින මිනිස්සු. හොඳ පුරුදුකරුවෙක්, හොඳ ගුරුවරයෙක්, හොඳ ආදරණීය තාත්තෙක්. ඉතින් ඒ එතුමා ආපු ගමන වගේම තමයි ක්‍රීඩකයන් වශයෙන් ඔප්පු කරලා තියෙනවා. අපි නිකම් ක්‍රීඩකයෝ නෙවෙයි. ජයග්‍රාහී ක්‍රීඩකයෝ, පදක්කම් ලබපු ක්‍රීඩකයෝ, ජාත්‍යන්තර මට්ටමට ගියපු ක්‍රීඩකයෝ. මට මතකයි අපේ දරුවෝ දෙන්නත් එක්ක මේ ඉස්සවලට සම්බන්ධ වෙන පොඩි කාලේ මේ සංගමයේ හිටපු සමහර දරුවෝ අද පුහුණුකරුවන්, අද විනිසුරුකරුවන්. ඉතින් අපිට හරි ආඩම්බරයි ඒ දරුවෝ දැක්කට පස්සේ ඒ තරම් දිගු ගමනක් ඇවිල්ලා. ඒ වගේම අධ්‍යාපනය
අධ්‍යාපනය පැත්තට ඉහළට ගිහිල්ලා බොහොම දස්කම් දක්වන දරුවෝ. ඉතින් ලොකු කාල වේලාවක් ගත නැති වුණත් සියලුම දෙමව්පියන් නියෝජනය කරමින් චේතනා සංගමයේ සියලුම දෙමව්පියෝ නියෝජනය කරමින් අපේ යුසි සර්ට මුළු හදවතින්ම සුබ පතනවා. මම හිතන්නේ ජාතික මට්ටමේ ක්‍රීඩාවක් බවට අද දවසේ මේ සංවිධාන කටයුතු ඇත්තට මටත් පුදුම හිතුණා. තනි මිනිස්සෙක් මේ දරුවෝ ටිකක් අරගෙන මේ තරම් කොහොමද සංවිධාන කටයුතු කරන්නේ කියලා. තනි මිනිස්සෙක්. එතකොට එතුමා වඩා විශාල මම හිතන්නේ මේ දරුවෝ අපිට වඩා ආදරෙන් ඉස්සර සමන්දසර මමත් දරුවෝ දෙන්නට ගෑ ගහනවා වරයක් නැද්දෝක කියලා. හැබැයි මගේ උත් බැලුම් අහගෙන අද ආපු ගමන මට තේරෙනවා මං කරගත්තේ මම මේ පොඩි උන්ට මැල්ල කරේ කොන්කමක් කියලා. ඒ තරම් වැඩි ලස්සනයි සංවිධානාත්මකයි. මේව තමයි පොඩි අපි ඉගෙන ගන්න ඕන නායකත්වය. මේ වැඩක් කොහොමද අපි ඉස්සරහට කරන්නේ? නිවැරදිව කරන්නේ සංවිධානාත්මකව කරන්නේ කොහොමද කියන එකට හොඳම උදාහරණය තමයි පුතේ ඔයාලා සහ ඔයාලේ ගුරුතුමා නුස්කිත. ඉතින් ජය ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතිවන්ත වෙනවා දෙමව්පිය සංගම වෙනුවෙන් අදහස් දැක්වීමට ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් අද දවසේ ජයග්‍රහණය වගේම මේ දූල පුතාට ප්‍රාර්ථනා කරනවා ඉදිරියේ පැවැත්වෙන සියලු තරගවලින් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා දීලා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා දීමට මේ හැම දිනකටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අවස්ථාව ලබා දෙන සම්බන්ධයෙන් සිතන හැම දිනකටම ජයග්‍රහණය අවසන්.